ලිංගික සම්බන්ධතාවයකදී ලිංගික එකතුවීමකදී වචනෙන් කියන්නේ නැති ඉල්ලීමක් කරන්නේ නැති ඇය අපේක්ෂා කරන දේවල් තියෙනවා. ඇය බලාපොරොත්තු දේවල් තියෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට කාන්තාවනුත් කැමති මුඛ සංසර්ගයට. බොහෝ වෙලාවක් කාන්තාවක් තමන්ගේ සැමියාට තියෙන ගෞරවය හෝ කියන්න තියෙන ලැජ්ජාව වගේ කාරණා නිසා ඇය කියන්නේ නැති වෙයි. නමුත් ඔබ එය ඇයට ලබා දීමට ක්‍රියා කරන්න ඕනේ. සමහර වෙලාවකදී ඇය විසින් දක්වන ඉඟිබිඟි එහෙම නැත්නම් මේ අවාචික ප්‍රතිචාරයන් පිළිබඳව ඔබ අවදියෙන් ඉන්නට ඕනේ. දැන් සමහර අවස්ථාවකදී ඔබ ඇයගේ යම්කිසි ස්ථානයක් සිපවරඳගෙන වෙන තැනකට යන්න හදනකොට ඇය තව ටිකක් ඔබව අල්ලගත්තනම් ඔබේ හිස එම ස්ථානයේ තියාගන්න උත්සාහ කරනවා නම් ඔබේ අතක් එම ස්ථානයකින් ඇය යම් තැනකින් තියාගත්තනම් ඔබ තේරුම් ගන්න ඇය වචනයෙන් නොකියා උත්සාහ කරනවා ඉල්ලීමක් කරනවා ඔබෙන් ඒ ක්‍රියාව සිද්ධ කරන්න කියලා. මේක අපි තේරුම් ගැනීම තමයි කාම විද්‍යාව තුළ එහෙම නැත්නම් මේ රති ක්‍රීඩාව තුළ තියෙනට ඕනේ දක්ෂතාවය. බොහෝ වෙලාවට කාන්තාවක් කැමති තමන්ව යම් ආකාරයකින් සුරතල් කරනවාට සමහර වචන කියනවාට සමහර වෙලාවකදී කාන්තාවක් ඉන්නවා ඒගොල්ලෝ ටිකක් කැමති සුළු පොඩි ආවේගකාරී ක්‍රියාවලියකට. හැබැයි මතක තියාගන්න අනවශ්‍ය වේදනාවක් ඇති කරන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ගැන මේ කියන්නේ. සමහරක් කාන්තාවන් කැමති ටිකක් වැඩිපුර රෝමාන්තික වෙනවාට අපි කියන්නේ රොමැන්ටික් කියලා. බොහොම සෙමෙන් ක්‍රමානුකූලව යන ක්‍රියාවලට කැමති අතර තව කාන්තාවක් ටිකක් වේගවත් ක්‍රියාශීලී බවකට කැමැත්ත දක්වනවා. ඒ වගේම තමයි කාන්තාවක් කටින් කියන්නේ නැති වචනෙන් නොකියන තව වැදගත් දෙයක් තමයි ලිංගික ඉරියව්. ඔබ තේරුම් ගන්නට ඕනේ මේ ඉරියව් වෙනස් කරන්න. මෙවැනි විවිධ ඉරියව් වලට මාරු වීමට ඔවුන් සමහර වෙලාවකදී ඉල්ලන්නේ නැති කැමැත්තක් ඇතුලේ තියනවා කියන එක තේරුම් ගන්න. ඉතින් බොහෝ වෙලාවට අපි ප්‍රැක්ටිස් කරන්නේ එකම සාම්ප්‍රදායික ඉරියව්වක්. නමුත් අපි මේ ඉරියව් භාවිතාව වෙනස් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි කාන්තාවක් සමහර වෙලාවට එක්වර ලිංගික ක්‍රියා සිදු කිරීම කීපයක් කරනවට කැමැත්ත දක්වනවා. දැන් බොහෝ වෙලාවට පුරුෂයෙක් එක ක්‍රියාවලියක් විතරක් සිදු කරන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි කියමු සිප ගැනීමකදී සිප ගැනීම විතරයි කරන්නේ. එතකොට කාන්තාවක් කැමති සිප ගන්න අතරතුර තව ස්ථානයක් ස්පර්ශ කිරීම සමහරට අපි කියමු තොල් සිප ගැනීමක් හෝ ගෙල ප්‍රදේශයේ සිප ගන්න අතරතුර ඇගේ පියවි හෝ කලවා ප්‍රදේශයේ අපිට ස්පර්ශ කිරීමක් කරන්න පුළුවන්කම තියෙන. ඉතින් මෙන්න මෙවැනි ක්‍රියාවන් කටින් නොකියුවත් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම ඉතින් මේ අහගෙන ඉන්න කාන්තාවනුත් මතක තියාගන්න ඕනේ ඔබේ ආදරණීය සැමියා මේ තේරුම් ගැනීම අඩුයි නම් ඔබට පුළුවන් වචනෙන් කියන්නත් ලැජ්ජයි නම් යම්කිසි ආකාරයකින් ඔහුට ඒ බව දනවන්න. දැන් නිදසුනක් විදිහට ඔහුගේ අත ඔබ කැමති ස්ථානයක තබා ගැනීමට පුළුවන්. එවැනි යම්කිසි උපක්‍රමශීලී ක්‍රියාවක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙවැනි දේ අපි දෙගොල්ලෝම මෙහිදී සංවේදීව සිදු කිරීම ඉතා වැදගත් වෙනවා. තව කියන්නම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවකදී මේ සමහර කාන්තාවන් චුට්ටක් කොනිටනවට චුට්ටක් හපනවට කැමති අයත් තියෙනවා. ඉතින් මෙවැනි දේවල් පවා ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් සමහරක් විට එපා කියලා කියන්න ඉඩ තියෙන. එපා කියන එක වචනය තුල ඒ ස්වරය තුල ඔබ තේරුම් ගන්න ඒක ඇත්තටම එපා කියනවාද ඇය ඒක විඳිනවද කියන කාරණය. එහෙම නැත්නම් වචනයක්වත් නොකිය ඉන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවකදී ඇය කිසිම දෙයක් කියන්නේ නැතුව ඒ සංගවගෙන ඉඩ තියෙනවා. ඉතින් ඔබගේ යුතුයකමක් සහ වගකීමක් තමයි කාන්තාවක් වචනෙන් නොකියන රහසෙන් අපේක්ෂා කරන දේ සොයලා බලලා ඇයට ලබා දීම. ඔබට පුළුවන් අහන්න. ඔබට පුළුවන් ඇයව තේරුම් ගන්න. ඔබ ඇයගෙන් අහන්න. ඔබ සතුටටපත් වුණාද? හොඳ විදිහට අහන්න. මේ වචන වෙන්න ඕනේ. ආදරණීය ලෙස අහන්න. ඔයා සතුටු වුණාද? ඔයාට මේ ප්‍රමාණවත්ද? ඔයා කැමති දෙයක් තියනවාද? මට කියන්න කියලා කියන්න. මොකද ඔබ දෙදෙනා අතර තමයි මේ විශ්වාසනීය වූ ආරක්ෂිත ලිංගික සම්බන්ධතාවය පවතින්නට ඕනේ. ඒ ඔබ දෙදෙනා අතර තමයි උපරිම සතුට ඇති වෙන්නට ඕනේ. ඒ නිසා මෙහිදී ලැජ්ජා වෙන්න ඔබ වළක්ව ගන්න කාරණයක් නැහැ. ඒ නිසා අහන්න, කතා කරන්න. ඇය කියන්නේ නැති වෙයි. ඔබ ඒ වගකීම බාර අරගෙන මේ ක්‍රියාවලිය කරන්න. ඒ වගේම සමහර වෙලාවකදී අපි රැවටෙන තැන් තියෙනවා. සමහර වෙලාවකදී කාන්තාවකට යම් තරලයක් සුළු වශයෙන් පිටවීම තුළ එහෙම නැත්නම් ඇයව වැඩිපුර තෙත්වීම තුළ සමහරට සුදු පැහැති කුඩා දියරයක් පිටවීම තුළ අපි හිතනවා එයා උපරිම සතුටටපත් වුණා, ඇය සුරතාන්තයටපත් වුණා කියලා අපි හිතා ගන්නවා. හැබැයි මෙන්න මෙතනත් ගැටලුවක් තියෙනවා. බොහෝ වෙලාවකට එවැනි තරලයක් පිටවෙමින් ලිංගේන්ද්‍රයන් තෙත්වීමක් සිද්ධ වෙන්නේ සම්බන්ධතාවයේ වඩා පහසුවෙන් සහ ආරක්ෂිතව හොඳ විදියට සිදු කර ගැනීමටයි. ඇය උපරිම සතුටටපත් වූ බවට ඉඟියක් නොවන බවත් ඔබ තේරුම් ගන්නට ඕනේ. හැබැයි ඇය සතුටෙන් ඉන්නවා, සතුටටපත් වෙමින් ඉන්නවා කියන එක පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි පුද්ගලිකව තීරණය කරන්නේ නැතුව එයාගෙනුත් අහලා කතා කරලා විසඳා ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. මතකයේ තියාගන්න කාන්තාවක්
ඊටාම කැමති ඔබ ඇයට පමණක් ආදරය කරනවට, ඔබ සම්බන්ධතාව පවත්වන්නේ ඇය සමග පමණක් වීම, ඇයව වඩා වැඩි වෙලාවක් සුරතල් කරනවට, ඇයට වැඩි ස්පර්ශයක් ලබා දෙනවට, ඇයගේ මුළු සිරුරම සිප වෙනඳ ගන්නවට, ඒ වගේම මුඛ සංසර්ගයක් ලබා දෙනවට, වෙනත් ඉරියව් භාවිතා කරනවට, ඔබගේ පූර්ණ ආදරය ඇය වෙත ලබා දෙනවට ඇය කැමතියි. ඒ වගේම සමහර කාන්තාවන්ට ඔසප්වීම සිදුවන අතරතුර කිසිසේත්ම කැමැත්තක් නැහැ ලිංගික එකතුවීමකට. හැබැයි තමාර කාන්තාවකට ඔසප් කාලය තුළ ලිංගික අවශ්‍යතාවය ඇතිවෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔබ ඔබගේ සහකාරීව තේරුම් ගන්න ඕනේ. ඇය එක කියන්නේ නැහැ. ඔබෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් එය අපේක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි. බොහෝ වෙලාවට කාන්තාවක් බලාපොරොත්තු වෙනවා එකවරම ලිංගය ඇතුල් කරන්නේ නැතුව. හොඳින් මතක තියාගන්න. බොහෝ වෙලාවට පුරුෂයන් කරන ක්‍රියාවලියක් තමයි පුළුවන් ඉක්මනින් මේ ලිංගය ඇතුල් කිරීම. නමුත් කාන්තාවක් අපේක්ෂා කරනවා ලිංගික සම්බන්ධතාවයකදී ඉක්මනින්ම ලිංගය ඇතුල් කරන්නේ නැතුව ඇයව සිප වෙනද ගනිමින්. එහෙම නැත්නම් අපි කියන මේ පූර්ව ලිංගික ක්‍රියා ෆෝප්ලේ එක ටිකක් වැඩි වෙලාවක් සිද්ධ කිරීම. ඒ වගේම තමයි සමහර වෙලාවකදී කාන්තාවක් ඔබට තියෙන ආදරේම නිසා, ඔබට තියෙන ගෞරවය නිසා, මේ සම්බන්ධකම පවත්ත ගන්න ඕන නිසා සමහර විට පෞල් ජීවිතේ ගැටලුවක් ඇති වෙයි කියලා සමහර බොරු කියන තැන් තියෙනවා. බය වෙන්න එපා. ඔබව රවට්ටන්න නෙමෙයි. මේක පවත්ත ගන්න කරන දේවල් ටිකක්. මෙන්න මේ ගැනත් අපි අවධානය ගන්න ඕනේ. සමහර වෙලාවකදී අපි සාමාන්‍ය ලිංගික සම්බන්ධතාවයකදී පාවිච්චි කරන ඇතම් ඉරියව්වක් හෝ වෙන ක්‍රමයක් ඇයට වේදනාකාරී වන අවස්ථාවක ඇය එහෙම නෑ වගේ හැසිරෙන්නට ඉඩ තියෙනවා. මේක ඔබ තේරුම් ගන්න. ඇය වේදනාවකට පත් වෙනවද නැද්ද කියන දේ. ඒ වගේම ඇය එවැනි අවස්ථාවකට අපි යොදව ගන්න බලනකොට එයා වෙන ඉරියව්වකට යන්න උත්සාහ කරනවද, එහෙම නැත්නම් ඔබෙන් වෙන දෙයක් බලාපොරොත්තුෙන් ඇය ක්‍රමය වෙනස් කරන්න හදනවද කියලා බලන්න. බොහෝ වෙලාවට මේ උපදේශන සායන කටයුතු වලදී ලිංගික විෂය පිළිබඳව කතා කරනකොට අහුවාම ඔබ දෙදෙනා අතරේ ලිංගික එකතු වෙන්න කලින් ඔය පූර්ව ක්‍රියාවලින් සිද්ධ වෙනවද කියලා බොහෝ වෙලාවට පුරුෂයෙක් කියනවා ડોක්ටර් අපි ඒවා සිද්ධ කරනවා. සිපවලඳ ගැනීම ඔව් කරනවා. ඔබ ඇයට ආදරය කිරීම, ස්පර්ශ කිරීම ඔව් අපි ඒක සිද්ධ කරනවා කියලා කියනවා. නමුත් කාන්තාවත් ඒ වෙලාවේ වෙලාවට නිහඬව ඉන්නවා. එයාත් ඔළුව වනනවා. හැබැයි ටිකක් වෙලා ගිහිල්ලා හොඳින් කතා කරනකොට කියනවා ડોක්ටර් අපි එහෙම කරාට හස්බන්ඩ් ටිකක් ඉක්මන්. එයා ටිකක් වේගෙන් තමයි කරන්නේ. සමහර වෙලාවට විනාඩි කිහිපයකින් ඒ ක්‍රියාවල ඉවර වෙලා ඉක්මනින්ම ප්‍රවේශයකට එනවා. මම කැමති ටිකක් වැඩි වෙලාවක් ඒ සම්බන්ධතාව පවත්වමින් ඉන්න ප්‍රවේශ කිරීමට කලින් කියලා. දැන් බලන්න අය ඔබට ඒක වචනෙන් කියලා නැහැ. ඉල්ලීමක් කළා නැහැ. හැබැයි ඒක අපේක්ෂා කරනවා. ඒ වගේම ඔබ එය දීමත් ඔබේ වගකීමක් සහ යුතුයකමක් කියන එක මතක තියාගන්න. මේ ලිංගික සම්බන්ධයකදී වචනෙන් නොකියන, ඔබෙන් ඉල්ලන්නේ නැති, නමුත් රහසින් අපේක්ෂා කරන, අභිනයෙන් ඔබගේ ඉල්ලීමක් කරන ඉතා ඉහළ තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් පවත්වමින් ඉතාම සතුටෙන් බිරිඳව උපරිම තෘප්තියට ගේන උපරිම හැකියාව ඔබ සතුයි. එය කිරීම ඔබට බාරයි.